way to success with habits. සාර්ථකත්වයට habits එක්කලා ගමන පටන් ගන්නේ කොයි විදිහට? සාමාන්‍යයෙන් ගමනක් යන්න මිනිස්සු හිතද්දී ඒ ගමන යන්න මිනිස්සු හිතන්නේ කොහොමද? පොඩි පින්තූරයක් දාලා පෙන්නන්නද කොහොමද හිතන්නේ කියලා? ගමන මෙතනින් පටන් ගන්නවා මෙතනින් ඉවර කරනවා. කොහොමද මිනිස්සු යන්න හිතන්නේ? මිනිස්සු යන්න හිතන්නේ කොහොමද? මෙහෙමනේ. මිනිස්සු ගමන පටන් අරගෙන යන්න හිතන්නේ මෙහෙමනේ. ඒ කියන්නේ අපි කියන්නේ ඉද්ද ගැහුවා වගේ යන්න කියලා. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි මිනිස්සු ගමනක් යන්න හිතන්නේ. හැබැයි ඔය ගමන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දී කොහොමම යන්න පුළුවන්? හිතන විදියටම ඔය ගමන ඔය විදියටම යන්න පුළුවන්. සමහර වෙලාවට පුංචි බාධාවන් එනවා. ඒ බාධාවන් සමහර වෙලාවට ස්වභාව ධර්මයෙන් එනවා. සමහර වෙලාවට තමුන්ගේ සමීපතමයන්ගෙන් එනවා. තමුන්ට සමහර වෙලාවට ප්ලෑන් නොකරපු දෙයක් හදිස්සියේ සිද්ධ වෙනවා. හදිස්සි මුදල් අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. හරි. ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. හැබැයි අපිට වෙනස් කරන්න අයිතිය නැති තැනක් තියෙනවා. මොකක්ද අපිට වෙනස් කරන්න අයිතිය නැති තැන? අපි දැන් ආරම්භ කරලා ඉන්නේ. දැන් ආරම්භයේද වෙනස් කරන්න අයිතිය නැත්තේ අවසානයේද වෙනස් කරන්න අයිතිය නැහැ. දැනටමත් අපි ගමන පටන් අරගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි දැන් අපි ඉන්නේ. right. මෙන්න මෙතන දැන් අපි ඉන්නේ. දැන් අපිට වෙනස් කරන්න අයිතිය නැත්තේ කොතනද? අපිට වෙනස් කරන්න අයිතිය නැත්තේ ඇත්තටම කියනවා නම් අපිට වෙනස් කරන්න අයිතිය නැත්තේ මෙන්න මෙතන තමයි අපිට වෙනස් කරන්න අයිතිය නැත්තේ. මොකද? අපේ කප් එක අපේ කුසලන්නේ. ඒක තමයි අපිට වෙනස් කරන්න අයිතිය නැත්තේ. හැබැයි අපිට හිතන විදියටම මෙතන ඉඳලා මෙතෙන්ට ගමන් කරන්න බොහෝ අවස්ථාවල බැරි වෙනවා. එහෙමනම් ඔබ හදාගන්න ඕනේ ෆිසිකල් ස්ට්‍රෙන්ත් එකද මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක? ඔබ හදාගන්න ඕනේ සිංහලෙන් කියවුවොත් කායික ශක්තියද මානසික ශක්තිය? මේ ගමන යන්න ඔබ හදාගන්න ඕනේ කායික ශක්තියද මානසික ශක්තිය? කායික ශක්තිය තියෙන්න ඕනේ. හැබැයි මානසික ශක්තිය ඊට වැඩිය ගොඩක් වැදගත්. ඇයි ඒ දන්නවද? මේ ගමන මෙහෙම යනකොට සතුටුයි. ගැටලුවක් නැහැ. මෙහෙමත් යනකොට තවත් සතුටුයි. එතකොටත් ගැටලුවක් නැහැ. හැබැයි බැරි වෙලාවකත් මෙහෙම කඩාගෙන වැටුණොත් ආන්ගේ වෙලාවට අමාරුයි නේද නැවත ගොඩ නැගෙන්න. ඒක නිසා නැවත ගොඩ නැගෙන්න නැවත යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙමනම් කප් එකට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මතක තියාගන්න මිත්‍රවරුනි, ජීවත් වෙනවයි කියලා කියන්නේ ඒක. මේක හොඳටම බලා ගන්න පුළුවන්. කොතනද දැන්? ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා ලියා ගන්න ECG එකක් ගන්න ඕනේ කියලා. ඔබ ECG එක ගන්න ලැබ් එකට ගියාම ඔබ ECG එකේ ආවේ සරල රේඛාවක් නම් you are no more. ඔබ මැරිලා. ඔබේ ECG පටියේ ආවේ සරල රේඛාවක් නම් you are no more. ඔබ තවදුරටත් ජීවතුන් අතර නෑ. හැබැයි ඔබේ ECG පටියේ ඉන්නේ සරල රේඛාවක් විදිහට නෙමෙයි. ඔබේ ECG පටියේ ඉන්නේ කොහමද? ඔබේ ECG පටියේ ඉන්නේ මෙහෙම නේද? මෙහෙම නේද ECG පටියේ ඉන්නේ? ඒ කියන්නේ ඔබ තවදුරටත් ජීවත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න මිත්‍රයා මෙන්න මේක. මෙන්න මෙහෙම ලයින් එකක් ගහපුවම ජීවිතේ අප්ස් තියනවා අපිට. ඒ වගේම මෙන්න මෙහෙම ලයින් එකක් ගහපුවම ජීවිතේ ඩවුන්වර්ඩ්ස්, ජීවිතේ කඩාවැටීම් තියෙනවා අපිට. මේ දෙකම අපිට තියෙනවා. එවනම් හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි ජීවිතේ අප්ස් වලදී අඩි සතුටුයි මාර හැපි එකේ ඉන්නේ. ජීවිතේ ඩවුන්වර්ඩ්ස් වලදී මොකද වෙන්නේ? ඒක
මෙහෙම වෙන්න දෙන්න එපා. ආන් ඒකයි මම මේ කියන්නේ. ඒක මෙහෙම වෙන්න දෙන්න එපා. ඒක කොහොම වෙන්නද දෙන්න ඕනේ? අඩුම ගානේ මෙන්න මෙහෙම වෙන්න දෙන්න. අල්ලගෙන ඉන්න. resilient mindset එකක් තියාගෙන ඒක අල්ලගෙන ඉන්න. ආන් ඒකේ විදියට තියාගන්න. එතකොට ඔබට ජීවිතේ ගොඩනගෙන්න පුළුවන්. එහෙමනම් හොඳට මතක තියාගන්න ECG පටියේ කතාවාන් ඒක. ඒක නිසා ECG පටිය අපිට කියනවා ජීවිතේ ඔබ ජීවත් වෙනවා නම් ups and downs දෙකම තියෙනවා. අපි අල්ලගෙන ඉන්න ඕනේ. ජීවිතේ සාමාන්‍යයෙන් අපිට ගමනේ යන්න පුළුවන් වෙන්නේ කොයි විදියටද? ජීවිතේ අපිට ගමනේ යන්න වෙන්නේ මෙන්න මේ විදියට. ජීවිතේ අපිට ගමනේ යන්න වෙන්නේ මෙන්න මේ විදියට. හැබැයි ඔබට වෙනස් කරන්න අයිතියක් නැහැ. මොකද්ද වෙනස් කරන්න අයිතිය නැත්තේ? ආරම්භයේද අවසානයේ. ඔබට වෙනස් කරන්න අයිතිය නැත්තේ අවසානයේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ආරම්භය ඒක අවුල් ජාලාවක් වෙන්න පුළුවන්. ඒ අවසානයේ ළඟා වෙන මානසිකත්වය ඔබ ගාව තියෙන්න ඕනේ. physically healthy වෙන්න ඕනේ. වගේම mentally strong වෙන්න ඕනේ. ආන් ඒකයි වැදගත්කම තියෙන්නේ. කායිකව ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වගේම මානසිකව ඔබ strong ස්ථාවර වෙන්න ඕනේ. ඔබ දැවැන්ත චරිතයක් බවට පත් වෙන්න ඕනේ මානසික. හරිනේ. අන්න එහෙම වුණොත් තමයි ඔබ ජයග්‍රාහකයෙක් වෙන්නේ සජීවී. එමනම් මතක තියාගන්න ඕන පාඩම අද ජීවිතේ ගමන පටන් ගන්න මේ විදියට, ජීවිතේ ගමන අවසන් වෙන්න මේ විදියට. හැබැයි ඒක මේ විදියට තනි රත් විදියට තියෙන්නේ නෑ. ඒක යන්න වෙන්න මෙහෙම. අප්ස් වලදී සතුටු වෙන්න, ඩවුන් වලදී අල්ලගෙන ඉන්නත් අවශ්‍ය කරන resilient mindset, advance bounce back එකක් කරන්න අවශ්‍ය කරන මානසික ස්ථාවරය ඔබ නිර්මාණය කරගන්න. right. යම් අපි ඉස්සරහට. එහෙනම් දැන් ඔබ හදා ගන්න ඕනේ habit එක මොකක්ද? දැන් ඔබ හදා ගන්න ඕනේ habit එක තමයි මෙන්න මේක මොකක්ද? අද මම ඔබට දෙනවා. දැන් මම එහෙමනම් හදා ගන්න ඕනේ කියලා ඔබට කියන්නේ මෙන්න මේ. මොකක්ද හදා ගන්න ඕනේ? 1% growth every day. ඔබ හදා ගන්න ඕනේ 100%ක වර්ධනයක් සෑම දිනයකම. ආන් ඒකයි වටින්නේ. 100%ක වර්ධනයක් සිම්පල් පොඩි කලබල වෙන්න එපා. පුළුවන් ඇති. 100%ක වර්ධනයක් හැබැයි කන්ඩිෂන් එකක් තියෙනවා. මොකද්ද 100%ක වර්ධනයක්? හිතුණාමද? යනට මහටද? ජනවාරි වල කළා ආයි මැයි වල කරන්නද? එහෙම නැත්නම් අවුරුද්දේ කැලෙන්ඩරේ උදා වෙන හැම දවසකදී. එහෙමනම් ආන්ගේ කමිට්මන්ට් එක ගන්න පුළුවන් අය. අන්නේ කමිට්මන්ට් එක ගන්න පුළුවන් අය. ඒ කමිට්මන්ට් එක mentally strong කෙනෙක් විදියට ගන්න පුළුවන් අය 1% growth every day. හරිද? මේ 1% growth every day කියලා කියන මෙන්න මේ concept එක ඇතුලේ අපිට යන්න පුළුවන් දුර කොච්චරද කියලා කියන්නේ ඔබ හිතනවට වැඩිය ලොකු දුරක් ඔබට යන්න. මතක තියාගන්න start small. මේ කරන්නේ start small. හරිද? පොඩියට පටන් ගන්න. ඒ mindset එක හදා ගන්න. ඒ mindset එක හදාගෙන ඒක පටන් ගන්න. ඒක ආරම්භ කරන්න. 1% every day වලින් කරන්න පුළුවන් මොකද්ද දන්නවද? ඔබ නොහිතන වෙනසක් කරන්න පුළුවන් 1% every day. මෙන්න කියනවා කරන්න පුළුවන් දේ මොකක්ද කියලා බලන්න. 1% better every day. 365ක් ඔබ දවසකට 100ට එක ගානේ ජීවිතේ කුඩා මාතෘකාව මතකයිනේ? atomic habits. atomic habits. ඒ කියන්නේ ජීවිතේ කුඩා පුරුදු. ජීවිතේ පුංචි පුරුදු. ඒවා එක දිගට ඔබ ජීවිතේ දින 361ක් අද ඉඳලා වෙනස් කරගෙන ගියොත් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට ඔබේ ජීවිතේ වර්ධනය කොච්චරද? ඔබේ ජීවිතේ වර්ධනය කොච්චරද දන්නවද?
137.38 compound effect එක. 137.38 ඒකට තමයි අපි කියන්නේ compound effect එක. 137.38 හරි. හැබැයි very වෙලාවක් 1% worse every day. 1% worse every day into 365. ඔබේ ජීවිතයේ තිබුණට වැඩිය කොතරම් තැනකට කඩාගෙන වැටෙනවද 0.003ක් තරමට කඩාගෙන වැටෙනවා. අන්න එහෙමනම් මෙන්න තියෙනවා 100ට එකේ රේඛාව. 1% growth 1% growth but condition එකක් තියෙනවා. මොකද්ද condition එක? condition එක තමයි 1% growth නතර කරන්න බෑ. ඇයි නතර කරන්න බැරි? 1% growth 1% growth every day. 1% growth every day. මහ ලොකු දේවල් කරන්න මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කියන්නේ. හරිනේ. සයන්ස් කියලා ඉවරලා ලොකු දේවල් කතා කරන්නේ. හරිනේ. කරන්න පුළුවන් හැබිට් එක ගැන කතා කරනවා. ඒ නිසා මතක තියාගන්න 1% growth every day. ඔබ හිතනවට වැඩිය ඔබ උන්නුතරට වැඩිය 137.38. ඒ කියන්නේ 37.38 කියලා කියන්නේ compound effect එක. අර වැල්පොලි ක්‍රමයට කියන්නේ සාර්ථකත්වයට තව කැලලක් එකතු වුණාම ඒකේ වැල්පොලි ක්‍රමයට තමයි ප්‍රතිලාභ හැදෙන්නේ. ඒ නිසා ඒ විදියට ගත්තාම පේනවා නේද අපේ compound effect එක කොච්චරද කියන්නේ. ඒක නිසා මිත්‍රෝනි මතක තියාගන්න. මේ අවුරුද්ද ජීවිතේ වෙනස් කරනවා. අද ජීවිතේ වෙනස් කරන දවස. මේ මොහොත තමයි ඔබේ ආරම්භය. ආන් එහෙමනම් මෙතනින් වැඩේ පටන් ගන්න.